මම කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මේ අවුරුද්දේ මම 2025 ඒෂියා පැසිෆික් ICT Alliance තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තේරුණා. එතකොට මම ඒ තරඟාවලියෙන් මෙරිට් සම්මාන දෙකකුත් තව People's Choice Award එකත් මට හිමි කරගන්න පුළුවන් වුණා. මම ලිතුම් ඩම්සිතු මම නාලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. මම 2025 young computer scientist competition ජයග්‍රහණය කරලා APICTA 2025 යන සිලෙක්ට් වුණා. එහිදී මට මෙරිට් අවෝඩ් ලබා ගන්න පුළුවන් වුණා. ඒක මට විශාල ගෞරවයක්. ඒක නාලන්දා මම ආරෙන් සේනාරත්න මම කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. අපි ටීම් එකක් වශයෙන් 2025 APICTA awards වලට සිලෙක්ට් වුණා යන්න. ඒකේ අපි ටීම් එකේ මෙරිට් ප්ලේස් එකක් දිනා ගන්න හම්බුණා. මම අහ්මඩ් අම්මාර් මම රොයල් කොලෙජ් වල ඉගෙන ගන්නේ. I am representing Sri Lanka and I went to APICTA through the organization called FITIS. They were very supportive, and then from APICTA in the junior category awards I was able to win the second runners up. And then the solution which I have made is a solution to support the humanity and the mankind. ජේෂ්ඨාංශයේ සම්මානයක් සහ ජනතා නියෝජනය කරන කුසලානය තෙවුනික පියදාස පුතා ජයග්‍රහණය කර අතර අනිත් ආර්යන් සේනාරත්න ලිතුම් ඒකනායක කියන දරුවන් දෙදෙනා අපේ විද්‍යාලයේ නියෝජනය කරපු යාළගේ ප්‍රොජෙක්ට් එක ජයග්‍රහණය කරා. මේ ඉස්කෝලේට නාලන්ද විද්‍යාලයේ ප්‍රථම වතාවට ජයග්‍රහණය කරපු අවස්ථාවක්.
මම කාලෙන් ගිහිල්ලා ගෙදර වයිස් ප්‍රෙසිඩන්ට් ෆිටිස් මේවර ඇපික්ටා තරඟාවලිය පැවැත්වුණේ තායිවානයේ කෞෂින් නගරේ ඒ තරඟයට 200 ගානකට වැඩි පිරිසක් සහභාගී වුණා 600කට වගේ සම්බන්ධ පිරිසක් කෞෂින් නගරයට ඇදුණා ඒ අතරින් අපේ 5 දෙනෙක් ළමයි 5 දෙනෙක් සහභාගී වුණා තරඟයට ඒ 5 දෙනෙක් අපිට අවෝඩ්ස් 4ක් ලබා ගන්න හම්බුණා මේ තරඟයට අපි සුසුකම් ලබා ගන්නේ YCS කියන තරඟාවලියෙන් සිලෙක්ට් වෙන කට්ටිය තමයි පික්ට් එකට යවන්නේ. එතකොට ඒක කරන්නේ තොරතුරු තාක්ෂණ ආයතනයයි Ministry of Education සම්බන්ධලා තමයි අපි මේක කරන්නේ. ඊට අමතරව මේ ළමයිට ඒ තරඟයට යන්න සහභාගී වෙන්න අනුග්‍රහය දක්වපු E-Soft ආයතන මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. E-Soft ආයතනෙට මේ තරඟය සඳහා යවන්න ස්පොන්සර්ෂිප් එක ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.